මිඩල් ස්කූල් VGS සුළු කිරීම දෙකක් ගෙනාවා. ඉතින් පළවෙනි ගැටලුවේ සංගල වරහන් තියෙනවා. ඒ වගේම සුළු වරහන් තියෙනවා. මුලින්ම මේ කොටස සුළු කරගන්න. 5x ඍණ 4 ඍණ ඇතුළට එනවා 2x ධන 4 3 වරක් x 3x ඍණ 6යි. ඊළඟට 5x ඍණ 4 ඍණ ඇතුළ සුළු කරගන්නමු. 3න් 2ක් ගියාම x එකක් ඉතුරු වෙනවා ඍණ 2යි. දැන් කරන්න ඕන දේ තමයි මෙතන අපි දන්නවා ඍණයෙන් වැඩි කරන්න තියෙනවා ඍණ x වෙනවා මෙතන. ඊට පස්සේ ඍණයෙන් වැඩි කරද්දි සංකේත මාරු වෙලා ධන 2ක් එනවා. එහෙනම් පේනවා 5x ඍණ 4 ඍණ x ධන 2යි. මේ ගැටලුවේ පිළිතුරු අවසාන වශයෙන් එනවා 4x ඍණ 2ක් කියලා. දෙවෙනි ගැටලුවට එද්දී භාග සංඛ්‍යා දශම සංඛ්‍යා තියෙනවා. අපිට පුළුවන් මේ දශමයේ භාගයක් කරගන්න. දශම 4යි කියන්නේ 10න් 4යි. ඒ කියන්නේ 5න් 2යි කියලා ලියා ගන්න. 5න් 3යි x ඍණ 2යි ඍණ 5න් 2යි 2යි x 4න් 1යි. සාමාන්‍ය විදිහටම ගුණ කරන්න පුළුවන්. 3 වරක් x 3යි x යට 5යි 3 වරක් 2 අපි දන්නවා සංකේත මාරු වෙනවා ධන 6 යට 5යි ඊළඟට එනවා දෙවරක් x 4යි x 2යි x එකක් තියෙන හින්දා යට 5යි ඊළඟට ඍණින් ඍණ වෙනුනම ධන වෙනවා සංකේත මාරු වෙලා ඊට පස්සේ දෙවරක් 1යි දෙවරක් 2යි වලට පේන නම් මෙතන එනවා 10න් 1ක් ධන 10න් 1යි. දැන් ඊළඟට වැදගත් දේ තමයි මෙතන ඉන්නේ 5න් 6 එක දෙකෙන් වැඩි කරමු උඩ යට. මොකද මේකට හරියට සමාන කරගන්න ඕනේ. එහෙනම් 10න් 12ක් එනවා. එකතු කිරීම 10න් 1යි 10න් 13ක් එන්න ඕන. මේ දෙන්න එකතු කරා. මේ දෙන්න එකතු කරද්දී 7යි x එනවා. අවසාන පිළිතුර එනම් 7යි x යට 5යි ධන 10න් 13යි.